රයිට් පුතේ අපි පොඩක් මේ පාස් පේපර් වල ආපු කන ටිකක් කතා කරමු ටක් ගාලා මේකෙදී මේ මම තෝරක පස්වෙනි ගාන 2015 MCQ අංක සාකච්ඡා කරනවා මම එකේ ඉඳලා පහේ ඉඳන් කතා කරනවා 2015 MCQ පහේ ඉඳන් කතා කරනවා. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. රයිට් මෙහෙම එකක් තියෙන්නේ. ඒකේ කතා කරන්න තියෙන්නේ මේ නම්බර් සිස්ටම් ගැනනේ. රයිට් අපි අර කතා කරපු නම්බර් සිස්ටම් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. පස්වෙනි එක කියනවා පහත දැක්කනේ. දැන් ඕගොල්ලෝ පාස් පේපර් පොත ළඟට ගන්න. රයිට් ඒක මතක තියාගන්න පාස් පේපර් පොත හැමෝම ළඟට ගන්න. මොකද මේ වෙලාවේ ඔයාලා දන්නවා ඉතින් මේ පාස් පේපර් පොත ඔයාලා ළඟට ගන්න ඔක්කොකට. හරිද? පහත් දැක්වෙන කුමන අෂ්ටමයේ සංඛ්‍යාව 0.79ට තුල්ල වෙනවද කියලා අහන්නේ. 79 සංඛ්‍යාවට තමයි තුල්ලේ කරන්න ඕනේ. අෂ්ටමයේ සංඛ්‍යාව මේ තියෙන අෂ්ටමයේ සංඛ්‍යා ටිකෙන් 0.79ට තුල්ල වෙන්නේ මොකද්ද කියලා නේ අහන්නේ. එතකොට ඔයාලා කරන්න දැන් 79 තියෙන 10 පාදේ. ඒක 8 පාදේ හැදුවා නම් හරි. රයිට් 79 තියෙන 10 පාදේ. මේක 8 පාදේ හැදුවා නම් උත්තරේ එනවා. එතකොට අතනින් අර උත්තර හතරෙන් එකක් තෝරගන්න පුළුවන් නේ. 79 බෙදන්න 8ෙන් 79 8ෙන් බෙදුවට පස්සේ අපිට පිළිතුර ගන්න පුළුවන් ඉක්මනින්. මේකෙදි කරන්න ඕනේ මෙන්න මේ මම අර කලින් කිව්වනේ බෙදුවා බෙදලා එයාගේ ඉස්සරහට ගන්න. රයිට් 79 8ෙන් බෙදන්න. 79 8ෙන් බෙදුවට පස්සේ 8 වරක් 8 64යි 64යි 8යි 72යි. ඒ කියන්නේ 9යි. 8 වරක් 9 72යි. 72 කියන්නේ 9න් දෙකක් ගියපුවාම 7යි. ඒ කියන්නේ 9යි ඉතුරු 7යි. එතකොට 9 8ෙන් බෙදන්න. 9 8ෙන් බෙදුවම 1යි. 1 වරක් 8 8යි. 8 ඉඳන් 9ට එකක් ඉතුරුයි. 1 8ෙන් බෙදුවම බිඳුවයි ඉතුරු 1ක්. එතකොට පුතේ යටින් ඉඳන් උඩට ලියන්න 117යි 8 පාද. උත්තරේ 117යි. හරිද? ඒතර උත්තරේ 117 එන්නේ. රයිට්? බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා. උත්තර අංක 117. උත්තර අංක 1. උත්තරේ 117. පැහැදිලිද? රයිට්. උත්තරේ එන්නේ 117. ඊළඟට මම 6 වෙනි එකත් කතා කරනවා ඔහොම. 6 වෙනි එකේ කියනවා පරිගණකයේ දත්ත ආචරණය සඳහා කුමන ආකාරය පාවිච්චි කරනවද කියලා. මතක තියාගන්න පරිගණකයක් තුල දත්ත ආචරණය කිරීම සඳහා වැඩිපුරම පාවිච්චි කරන්න නෙවෙයි. හරිද? එහෙම එකක් නැහැ. පරිගණකයක් තුල දත්ත ගබඩා කිරීමේදී කම්පියුටර් එකක් තුල දත්ත ගබඩා කිරීමේදී මතක තියාගන්න බිංදුව සහ එක කියන ඉලක්කම් දෙක තමයි පාවිච්චි කරන්නේ. මේ ඉලක්කම් වලට කියනවා අපි දිමය සංඛ්‍යා. එහෙම නැත්නම් මේ සංඛ්‍යා වලට කියනවා අපි බයිනරි නම්බර් කියලා. එතකොට මතක තියාගන්න මෙන්න මේ බයිනරි නම්බර් දිමය සංඛ්‍යා වලින් තමයි පරිගණකයක් ඇතුලේ දත්ත ගබඩා වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපේ හෙට විභාගෙට උනත් එන්න පුළුවන්. මතක තියාගන්න දිමය සංඛ්‍යා පද්ධතියක තියෙන වටිනාකම ගැන කතා කරනකොට මූලිකම ඒකකයක් විදිහට මතක තියාගන්න පරිගණකයක් තුල දත්ත ගබඩා කිරීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ එක බිංදුව කියන දිමය සංඛ්‍යා පද්ධතිය හරහා. එහෙනම් ඒක හොඳට ඔළුවේ තියාගෙන දරුවෝ හෙට විභාගෙට යන්න. එතකොට 2015 6 වෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ මෙන්න මේක. එතකොට අපිට මොකද මතක තියාගන්න ඕනේ පරිගණකයක් තුල දත්ත ගබඩා කරන්නේ හරිද? දත්ත රඳවා පවත්වා ගන්නේ පරිගණකයක් තුල ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ බිංදුව සහ එක කියන දිමය සංඛ්‍යා පද්ධති හරහා. එච්චරයි. හරිද? දිමය සංඛ්‍යා පද්ධති හරහා තමයි දත්ත ගබඩා කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අපෙන් අහුවා පරිගණකයේ දත්ත ආචරණය කිරීම. ආචරණය කරනවා කියන්නේ ස්ටෝර් කරනවා. සදා පහත කුමන ආකාරයේද පාවිච්චි කරන්නේ කියලා අහනවා පුතා. මතක තියාගන්න පාවිච්චි කරන ආකාරය තමයි මෙන්න මේක. මොකද? දිමය සංඛ්‍යා පද්ධතිය. දිමය කියලා කියන්නේ බිංදුව සහ එක කියවෙන සංඛ්‍යා පද්ධතිය. ෂඩ් දශමය කියන්නේ බිංදුවේ ඉඳන් 16ට යනකම් ඉලක්කම් අඩංගු වෙනවා මේ සංඛ්‍යා පද්ධතිය. බිංදුවේ ඉඳන් 15ට යනකම් සංඛ්‍යා අඩංගු වෙනවා මේ සංඛ්‍යා පද්ධතියේ. නමුත් පුතා 10 11 12 13 14 15 කියන ඉලක්කම් 6 සාකච්ඡා කරන්නේ ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරලා තමයි නිරූපණය කරන්නේ. A B C D E F. එතකොට මගේ දූල පුතාලා මතක තියාගන්න හෙට විභාගෙට 16 පාදෙන් A කියලා දුන්නොත් A කියන්නේ මොකද? 10යි. හෙට විභාගෙට පුතේ B කියලා දුන්නොත් A තියෙන්නේ 11. C කියලා දුන්නොත් 12. D කියන්නේ 13. E කියන්නේ 14. F කියන්නේ 15 කියන එක හොඳට ඔළුවේ තියාගෙන හෙට විභාගෙට යන්න. ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිය විතරයි ඒ වෙනස ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පුතේ දශමයේ සංඛ්‍යා පද්ධතිය කොහම ඒක බිංදුවෙන් තමයි පටන් ගන්නෙ. බිංදුවෙන් පටන් ගත්තා. රයිට්? බිංදුවෙන් පටන් ගත්තා 9න් ඉවර වුණා. ඉලක්කම් 10ක් තියෙනවා ඔක ඇතුලේ.
අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය බිංදුවෙන් පටන් ගත්තා 7න් ඉවර වුණා. මතක තියාගන්න හෙට විභාගෙට එන්න පුළුවන් මෙන්න මෙහෙම. 758 අඩංගු සංඛ්‍යා පද්ධති වර්ග ටික. මේ 758 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් සංඛ්‍යා පද්ධති. දෙකේ පාදෙන් ලියන්න බෑ. දිමේ පාදෙන් ලියන්න බෑ. ඇයි? බිංදුව එක විතරයිනේ ලියන්න පුළුවන්. මෙතන 7 තියෙනවා, 5 තියෙනවා, 8 තියෙනවා. ෂඩ් දශමය. ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියේ බිංදුවේ ඉඳන් 9ට වෙනකන් ඉලක්කම් ටිකයි ආයර 10 ඉඳන් 15ට යනකන් ඉලක්කම් ටිකත් පුළුවන්. නමුත් ඒවා නිරූපණය කරන්න ඉංග්‍රීසි අකුරු වලින්. එතකොට මෙතන 750ට 7 5 8 කියන්නේ බිංදුවත් 9ත් අතර සංඛ්‍යා. එතකොට මේක ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙනවා. 750 කියන සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙනවා. ඊළඟට පුතේ අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියට අයිතිද කියලා අහනවා. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ බිංදුවත් 7ත් අතර ඉලක්කම් විතරනේ. මෙතන 8 තියෙන හින්දා මේක ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙන්නේ නැහැ. සෝරි අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙන්නේ නැහැ. හරිද? මොකද බිංදුවේ ඉඳන් 4ට යනකම් විතරයි ඉලක්කම් පාවිච්චි වෙන්නේ. දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ දශමයේ සංඛ්‍යා පද්ධතියට මේක අයිති වෙනවා. හේතුව තමයි බිංදුවේ ඉඳන් 9ට යනකම් ඔක්කොම සංඛ්‍යා ටික ඉලක්කම් ටික අන්තර්ගත වෙන්න පුළුවන්. ඒතකොට 7 කියන්නේත් බිංදුවත් 9ත් අතර, 5 කියන්නේත් බිංදුවත් 9ත් අතර, 8 කියන්නේත් බිංදුවත් 9ත් අතර. ඒ කියන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියටයි දශමයේ සංඛ්‍යා පද්ධතියටයි තමයි මේ සංඛ්‍යා ටික මේ සංඛ්‍යාව අයිති වෙන්නේ කියන එක දූලපු දාලා හොඳට ඔළුවේ තියාගෙන හෙට විභාගෙට යන්න. හරිද? මොකද මේක එන්න පුළුවන්. 758 කියලා ආවොත්, එහෙම නැත්නම් වෙන සංඛ්‍යාවක් ආවොත්, වෙන ඉලක්කමක් ආවොත් මතක තියාගනින් පුතේ බිංදුවත් 9ත් අතර නම් 10 පාදේ බිංදුවත් එකත් ඒ කියන්නේ බිංදුවයි එකයි නම් ඒක දිමය බිංදුවත් 9ත් අතරයි. හරිද? ABCD EF කියලා ඉංග්‍රීසි අකුරු ටිකයි ආවොත් ඒ කියන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා බිංදුවේ ඉඳන් 7ට ආවොත් ඒ කියන්නේ අෂ්ටමයේ සංඛ්‍යාව. ඔළුවේ තියාගෙන යන්න විභාගෙට. හරිද? right. එතකොට පරිගණකයේ දත්ත ආචරණය සඳහා කුමන ආකාරයද පාවිච්චි කරන්නේ? ද්විමය ආකාරය තමයි පාවිච්චි කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. ඒක වැදගත් වෙයි. පහත දැක්වෙන කුමන දශමයේ සංඛ්‍යාව ද්විමය 1.1.1.1 සංඛ්‍යාවට තුල්ලවන්නේද? දැන් පුතේ මේ වෙලාවට 10 පාදයේ සංඛ්‍යා 4ක් දීලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න මේ 10 පාදයේ 4ම දෙකේ පාදයට හදන්න යන්න එපා. දෙකේ පාදෙන් උත්තරේ දීලා තියෙනවානේ. දෙකේ පාදෙන් ඒක ඉලක්කමක් දීලා තියෙනවා නම් ඒ දෙකේ පාදයේ සංඛ්‍යාව ඔයාලා 10 පාදයට හරවලා බලන්න. 10 4ම දෙකට හදන්න යන්න එපා. හරිද? දීලා තියෙන දෙකේ පාදයක 10 පාදයට හදලා බලන්න. රයිට් බලමු. හරිද? සංඛ්‍යා පරිවර්තනය කියන කොටසදී මම ඒක කරා. රයිට්? බලන්න පුතේ කොහොමද ඒක වෙන්නේ? රයිට්. ඔන්න දුල පුතාලා බලා ගන්න. 1.1.1 3ක් තියෙනවා. 1.1.1 3ක් තියෙනවා. මේක තියෙන්නේ දෙකේ පාදේ. මේක අපි හදන්න ඕනේ 10 පාදෙටනේ. එතකොට බලන්න. 1.1.1 මේක අපි ගේනවා 10 පාදෙට ගේන නම් දැන් ඕනෑම සංඛ්‍යාව පාදයක එකක් 10 පාදෙට ගේනවා නම් ඒ අදාළ පාදයේ බල ටික ලිව්වා නම් හරි. රයිට්? 2 3 4 1 2 4 8 16 බිංදු ටික අයින් කරන්න 1 ධන 2 ධන 8 ධන 16 16යි 4යි 20යි 24යි 25යි 26යි 27යි 27 කියලා රයිට් 1 බිංදුවයි 1 3 1 2 4 8 16 එක් වරක් 1 දෙවරක් 1 2යි රයිට් පුතේ මෙතන තව එකක් තියෙන්න ඕනේ. හරිද? මෙතන එකේ ඉලක්කමක් අඩු වෙලා තියෙනවා. හරිද? 1යි 1යි 3ක් තියෙනවා. එතකොට දෙකේ බිඳුව මෙතනට එන්නේ. 1යි 2යි 3යි 4යි මොම එනවා 5. හරිනේ? එතකොට 1 2 4 8 16 32. එහෙම කැපුවා. 1 2 4 8 නෑ 16යි 32යි. එතකොට 2 3යි 7යි 6 12 13යි 13යි 5යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 55යි උත්තරේ 55යි. එතකොට පුතේ අපිට එහෙම උත්තරයක් තියෙනවා. හරිද? එතකොට ওই විදිහට තමයි ওই ගාන හදන්නේ. තියෙන්නේ 55 කියලා. මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. එතකොට මතක තියාගන්න දිමේ සංඛ්‍යාව තමයි 10ට හදලා බලන්න. 10 4ක් තිබ්බා කියලා 10 4 දිමේට හදන්න යන්න එපා. හරිද? රයිට්? මතක තියාගන්න. දිමේ තියෙන එක 10ට හදලා බලන්න. මේ 10 4 දෙකේ පාදයට හදලා බලන්න යන්න එපා. දැන් මේක නම් හැදුවොත් පළවෙනි එකෙන් එනවා. මේ 55 මේ හරියෙන් විතර තිබ්බොත් එහෙම අපේ කාලේ අපරාධ වෙනවා. මොකද මේ ගානටත් හදලා මේකෙත් හදලා අන්තිමටනේ උත්තරේ එන්නේ. එතකොට අපේ වෙලාව අපරාධ වෙනවා. මොකද එකකට විනාඩියක් විතර ගියොත් විනාඩි 4ක් විතර යනවා. අපි හරියට බැලුවොත් එහෙම MCQ 40ක්
පැයකින් ලියන්න තියෙනවා පුතේ. විනාඩි 1කොත් තප්පර ගාණක් තමයි අපිට විභාග වෙනුවෙන් තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනුවෙන් තියෙන්නේ. එතකොට ඒ වටිනාකම ඒ විදිහටම ගන්න. හරිද? රයිට්. එතකොට පුතේ 7 වෙනි ප්‍රශ්නේ එහෙම කතා කරනකොට 8 වෙනි එකත් මම කතා කරනවා පුතේ. බලමු 8 වෙනි එකේ මොකද්ද තියෙන්නේ කියලා. රයිට්. මෙන්න මේ විදිහේ සංඛ්‍යා වර්ග ගොඩාක් දුන්නොත් ආරෝහණ හෝ අවරෝහණ විදිහට හදන්න දෝල පුතාලා කරන්න ඕනේ මේ ඔක්කොම එක වර්ගයකට ගේන්න පුතේ. මේ ඔක්කොම එක වර්ගයකට ගේන්න. ඒක තමයි සාර්ථකම සරල ක්‍රමය. වෙන ක්‍රමයක් නෑ පුතේ හිතන්න. හරිද? රයිට්. මේක බලන්න. මේකෙදි ඔයාලා පාස් පේපර් පොත ළඟට ගන්න. මම මේ කතා කරන්නේ 2015 හරිද? නම්බර් සිස්ටම් ටික. 2015 ආපු ටික තමයි මම මේ කතා කරන්නේ. 1 1 1 1. මේක දෙකේ පාදෙන් තියෙනවා. එතකොට 178 කියන එක අටේ පාදෙන් තියෙනවා පුතා. 46687 කියන එක 10 පාදෙන් තියෙනවා. 2යි F කියන එක 16 පාදෙන් තියෙනවා. මගේ තීරණය සහ මම ඔයගොල්ලන්ට කියන්නේ පුතේ මේ ඔක්කොම 10 පාදෙට ගේන්න. හරිද? 10 පාදෙට ගේනවා කියන්නේ 1.0.0.1. එතකොට ඇවිල්ලා දැන් මේ බලලා ලියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා 2 බිඳුව කියන්නේ 1යි 2 1 2යි 2 2 4යි 1 2 4 8 16 32 64 128. හරිද? බිඳු ටික කපලා අයින් කරලා උත්තරේ ගමු. 128 ධන 8 ධන 4 ධන 2 ධන 1. 8යි 4යි 12යි. හරිද? බලමු මෙතන 8යි 4යි 12යි කියන්නේ 12යි 13යි 14යි 15යි නේ. 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. 128ට 15 කරනවා 5යි 5යි 10යි 10යි 3යි එකක් ඉතුරුයි 3යි 1යි 4යි 143ක් එනවා. හරිද? එතකොට මෙතන එනවා මෙතන එනවා අගය 143. රයිට්? 143ක් එනවා මෙතන. ඊට පස්සේ පුතේ එතන 178 අටේ පාදෙන්නේ තියෙන්නේ. එතකොට මේක හදන්න උනොත් එහෙම 10 පාදෙට 1 7 8 කියලා ලියලා අටේ බල ලියන්නේ යටින්. මම අර කලින් පළවෙනි වීඩියෝ එකේ දැම්මා ඒක. හරිද? 8 බිඳුව කියන්නේ 1යි, 8 1 කියන්නේ 8යි, 8 2 කියන්නේ 64යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි. එක් වරක් 8 ධන 8 වරක් 7. හරිද? බලන්න 7 වරක් 7 49යි. 49යි 7යි. හරිද? 7 7 14 15යි 16යි එකක් ඉතුරුයි 56යි. හරිද? ධන 64 වරක් 1 64යි. හරිද? එතකොට 10යි 18න් 8 එකක් ඉතුරුයි 6යි 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 12යි කියන්නේ පුතේ 128ක් එනවා මෙතන. හරිද? 128යි 10 පාදයෙන් ගත්තොත් මේකේ 43යි 10 පාදයෙන්. මේක කොහොමද තියෙන්නේ 10 පාදයෙන් හින්දා ඒක හදන්න අවශ්‍ය නැහැ. 46687 කියන්නේ 10 පාදෙම තමයි තියෙන්නේ. දැන් මේ ටිකත් 10 පාදෙම තමයි තිබ්බේ. මෙන්න මේ 2f කියන සංඛ්‍යාවක් පුතේ 10 පාදෙට ගේන්න ඕනි. ගේන්නේ මෙහෙමයි 2f 16 බිඳුවෙනි බලය 16 පළවෙනි බලය. මොකද 16 පාදෙන්නේ තියෙන්නේ. අදාළ පාදේ බල ලියන්න. 1යි 16යි. එක් වරක් 16 කියන්නේ මෙතන 15යි. 16 වරක් 2 කියන්නේ 16 2 32යි. එතකොට මෙතන 7යි 57ක් එනවා. එතකොට මෙයාගේ උත්තරේ එන්නේ හරිද 2f කියන එක 10ට හැදුවම 57ක් එනවා. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ආරෝහණ අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි අහන්නේ. ඒතර අඩුම එක තමයි පුතේ 57. ඊට පස්සේ තියෙන්නේ 128 තියෙනවා. ඊළඟට 143 තියෙනවා. ඊට පස්සේ තමයි 46687 කියන එක තියෙන්නේ. හරිද? එතකොට මේක තමයි මේ පිළිවෙලට අහන්නේ. අපිට මේ විදිහට නෙවෙයි දීලා තියෙන්නේ. මේකට අදාළ වෙන්නේ. එතකොට මේක තමයි ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඊළඟට 128 කියන්නේ දෙවෙනියට එන්න ඕනේ. 178 කියන එක තුන්වෙනියට එන්න ඕනේ. මෙන්න මේක හතරවෙනියට අවසානයේ තමයි මෙයා එන්නේ. බලන්න මේ පිළිවෙලට. එකට තියෙන්න ඕනේ 2f කියලා. රයිට්? එහෙම උත්තර එකයි තියෙන්නේ. තුන්වෙනි උත්තරේ උත්තර අංක 3 තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? ඒතකොට මේ වගේ ගාණක් ආවොත් අනිවාර්යෙන් එයිහෙට ආරෝහණ හෝ අවරෝහණ හදන්න බය වෙන්න එපා. මොකද කරන්න ඕනි? අදාළ පාදයේ තියෙනවනේ. අදාළ පාදයේ තියෙනවා. අදාළ පාදයේ තියෙනවා. අදාළ පාදයේ තියෙනවා. පාදේ බල ලියලා ගාන හදන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේක විතරක් ඔළුවට තියාගෙන යන්න. ඒක ඔළුවට තියාගෙන ගියාට පස්සේ ඒ වැඩේ ඉවරයි. හරිනේ? රයිට්. ඊට පස්සේ පුතේ ඊළඟ ගානට යනවා මම. රයිට්. මේ තියෙන්නේ. භාවිත නොකරන ලද ඉඩ ප්‍රමාණය අවමනසේ GP 4ක ධාරිතාවෙන් යුත් USB ආචයන උපක්‍රමයකට ආචයනය කළ හැකි පළවන වගුවේ ඇති ගොනු අතුරින් කුමක් ගොනුවද කියලා අහනවා. ඉතින් මෙහෙමයි. මේවා ඉතින් මේ එන්න පුළුවන් දේවල්. ඉස්සරාව දැන් ආයෙ එනවා. ටික කාලයක් එන්නේ නැතුව තිබ්බා. දැන් ඔන්න ආයෙ එනවා මේවා. හරිද? මේක කොහොමද හදන්නේ?
මේක සරල සිද්ධියක් නේ පුතේ. මේක ගණනය කිරීමක් නෙවෙයි මතක තියාගන්න. මේක ගණනය කිරීමකින් කරන්න තියෙන වැඩක් නෙවෙයි. මේක ඉතා සරල සිද්ධියක්. හිතන්න තියෙන්නේ GB 4ක GB 4කනේ මේ ටික ගබඩා කරන්න කියන්නේ. GB 4ක ධාරිතාවයේ USB ආචරණ උපක්‍රමයට ආචරණය කළ හැකි පළවෙනි ගොනුවේ ඇති අතුරින් කුමන ගොනුවද කියලා තමයි අහන්නේ. හරිද? භාවිත නොකරන ඉඩ ප්‍රමාණය අවම වනසේ කියන එක තමයි අපිට වටින්නේ. ඒ කියන්නේ පාවිච්චි නොකරපු ප්‍රමාණය අඩුම වෙන්න ඕනේ. පාවිච්චි නොකරපු ප්‍රමාණය අඩුම වෙන්න ඕනේ මතක තියාගන්න. පාවිච්චි නොකරන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. පාවිච්චි කරන ප්‍රමාණය පාවිච්චි නොකරන ප්‍රමාණය අඩු වුණොත් තමයි වැඩේ හරියන්නේ. MB 300ක් දාන්න. හරි? MB 300ක් දාන්න. right? MB 300ක් දානවා. MB 300ක් දාලා ඊළඟට ඊළඟ එකට දැම්ම කියනකො MB ඒකට MB 740කුත් දානවා. මේ MB හොඳේ. right. එතකොට MB 740යි MB 300යි කියලා කියන්නේ 0.4යි 10යි 1040යි නේ. MB 1024ක් කියන්නේ මතක තියාගන්න GB 1යි. MB 1024ක් කියන්නේ GB 1යි. එතකොට මේ දෙක දැම්මහම GB 1යි ගිහින් තියෙන්නේ. එතකොට GB 1යි දශම ගානක් ඉන්නේ 1.4ක් විතර. හරිද? 1.2ක් විතර ගිහින් තියෙනවා. මතක 0.2ක් විතර ගිහින් තියෙනවා. මේ දෙක දාන්න. දැන් ඉතුරු 3 දැම්මොත්. හරිද? එතකොට GB 1.02ක් කියලා කියන්නකො ආසන්න වශයෙන්. හරිද? එහෙම ගානක් කියන්නකො. එතකොට 3යි. දැන් මෙතන දැම්මට පස්සේ 2යි 0.4යි. ඒ කියන්නේ මතක තියාගන්න 4ම නම් දාන්න බෑ. හරිද? මොකද 4යි GB අපිට තියෙන්නේ. අපේ 4ම එකතු කරාට පස්සේ 4 පනිනවා. ඒ කියන්නේ මේ 3ම එකතු කරලා නම් දාන්න බෑ ජීවිතේට. 3ම දාන්න බෑ. ඒක මතක තියාගන්න. පළවෙනි අපි ආවා. හරිද? ඉහත සියල්ලම දාන්න බෑ කියන එක කතාවට ආවා. right. භාවිත නොකරපු ප්‍රමාණය අඩු වෙන්න බෑ. එහෙනම් GB 3 ඉස්සෙල්ලාම දාමු. GB 3 දැම්මට පස්සේ හරිද? ඔන්න GB 3 දැම්මා. දැන් අනිවාර්යෙන් එතකොට GB 4ෙන් GB 3ක් ගියාම තව එක GB එකයි ඉතුරු වෙන්නේ. ඒක තේරෙන්න එපා. මොකද GB 4ක USB පෙන් එකකට නෙදාන්න පෙන් එකකට නෙදාන්න. ඒතර තව GB එකයි. මතකයිද අපි මෙතන ගාන හැදුවා. 740යි. හරිද? 740යි 300යි එකතු කරාම ආවනේ 1040ක්. දැන් උඹලට තේරෙනවනේ MB 1040ක් කියන්නේ GB එකකට වඩා වැඩි කියන එක. එතකොට මෙතන GB 3ක් ගත්තාම මේ දෙන්න දාන්න බෑ කියන එක කලින් ඉගෙන ගත්තා. දැන් නිකම් මං අහන්නේ. දැන් නම් ඉතින් ඕන හේකුට තේරෙන්න ඕනේ මේ වැඩේ මොකද මේ කරන්න යන්නේ කියලා. හරිද? දැන් බලන්න පුතේ. ඉඩ තියෙන දැන් මම මෙතනින් අඳින්නම්. හරිද? right. GB මෙතන 3යි. GB මෙතන 3යි. ඔන්න දැන් දෙන්නම සමානයි. පළවෙනි එක්කෙනාට දානවා MB 300. ඊළඟ එක්කෙනාට දානවා MB 740. දැන් ඉතුරු වෙච්ච ඉඩ ගැන හිතනකොට වැඩිපුරම ඉඩ ඉතුරු උනේ මෙන්න මෙයාගේනේ. හරිද? වැඩිපුරම ඉඩ ඉතුරු උනේ මෙන්න මෙයාගේ. ඒ කියන්නේ MB 300 දැම්මට පස්සේ වැඩිපුර ඉතුරු වුණා. right? MB 300 දැම්මට පස්සේ වැඩිපුර ඉතුරු වුණා. බලන්න. හරිද? right? හරිද? මෙන්න මේ වගේ ඊට ප්‍රමාණයක් දැම්මා. මෙතන GB 3ක් දැම්මට පස්සේ වෙන දෙන්නගෙම GB 3යි. මෙතන GB 300 දැම්මා. මෙතන GB 740 දැම්මා. දැන් වැඩිපුර ඉතුරුනේ කොතනද? උඩ 300 දාපු එකේ. හරිද? උඩ 300 දාපු එකේ වැඩිපුර ඉතුරුනා මේ. උඩ 300 දාපු එකේ වැඩිපුර ඉතුරුනා. 300 MB. මෙතන 3යි GB. මෙතන 3යි GB. මෙතන 740යි GB. MB. දැන් බලන්න. අඩුවෙන් ඉතුරුනේ මෙයා දාපුවට පස්සේනේ. එතකොට මේ තුනම දාන්න බැයි නම් දෙන්නයිනේ දාන්න වෙන්නේ. තුනම දාන්න බැයි නම් දෙන්නයි දාන්න වෙන්නේ. කවුද දෙන්න දාන්න වෙන්නේ? දාන්න වෙන්නේ බං GB 3යි. GB 740යි. GB 300 දැම්මම වැඩිපුර ඉතුරු වෙනවා. GB 740 දැම්මම අඩුවෙන් ඉතුරු වෙනවා. ඒතර අඩුවෙන් ඉතුරුනේ කානේ අපිට ඕනේ. එහෙනම් වැඩියෙන් ඉතුරුනේ එක අපිට දාන්න බෑ. හරිනේ? එහෙනම් මතක තියාගන්න
උත්තරේ එන්න ඕනි GB 300 plus GB MB 740. ඒ කියන්නේ MP4 එකයි JPG එකයි. එතකොට මොකද කියන්නේ? උත්තරේ අංක 2. පිළිගන්නවද? උත්තරේ අංක 2 මතක තියාගෙන යන්න. මේ වගේ එකක් විභාගෙට එන්න පුළුවන්. අනිවාර්යෙන් එන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් විභාගෙට එන්න පුළුවන්. උත්තර අංක 2 එන්න ඕනි. හරිද? උත්තරේ අංක 2 එන්න ඕනි. එතකොට පුතේ මතක තියාගන්න 2015 නම්බර් සිස්ටම් ගැන ඔච්චරයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න 5ක් ඇවිල්ලා තිබ්බා. ලකුණු 5ක්. හෙට විභාගෙට ලකුණු 5ක් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා කැත නැතුව මේ වැඩේ කරගෙන යන්න. බලන්න මේ ටිකම තමයි ඊළඟට තියෙන්නේ. හරිද? පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා S කිය අර එහෙම ඒව හැරුණාම මේවම තමයි තියෙන්නේ පුතේ. පොඩක් මම මේකේ දෙක පත්‍රයට යනවා. දෙක පත්‍රෙත් ඇවිල්ලා තියෙනවා පුතේ මේ ගානක්. දෙක පත්‍රය ඇවිල්ලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටස එහා පැත්තේ page එකේ පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටස බලන්න. පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටස SK ගානක් නියමයිනේ. රයිට්. ඔයාලා පොත පෙරලා ගන්න. මම මේකෙන් white board එකට යනවා පුතේ. හරිද? දීලා තියෙන්නේ මොකද? SK කේතේ A හියගේ 65 නිරූපණය වෙනම් SK කේතේ D හියගේ නිරූපණය වෙන D කියාගේ. හෙට SK කියනවා. මතක තියාගන්න. හෙට SK එනවා හොඳේ. හෙට SK එන්න ඕනි. හරිද? හෙට SK අනිවාර්යයෙන්. මොකද මෙච්චර කාලයක් SK ඇවිල්ලා තියෙනවා. SK කියන්නේ හොඳ එකක්. BCD කියන්නේත් එන්න පුළුවන් වගේ මේ ගානක්. දැන් හිතන්න මෙහෙම 350 BCD වලින් ලියන්න වගේ ආවොත් එක සංඛ්‍යාවක් 4 ගානේ ලියන්න. BCD වලින් ලියන්න આવොත් එකක් 4 ගානේ ලියන්න. 1 2 4 8 16 පාදයට හදන්න. 4 8 1 2 4 8. අරනේ 16 පාදයේ සංඛ්‍යා දිමේ කරන්නේ. ඒ වගේ. බිංදුව කියන්නේ මෙහෙමයි. 5 කියන්නේ 1යි 1යි 0යි 0. 3 කියන්නේ 1යි 1යි 0යි 0. එතකොට 0යි 0යි 1යි 1යි 0යි 1යි 0යි 1යි 0යි 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 0. BCD. ඔන්න BCD. මතක තියාගන්න BCD වලින් ලියන්න આવොත් පිටු 7කින් ලියන්න. පිටු 4කින් ලියන්න. හැබැයි එක ඉලක්කමක් හොඳේ. මේ එක ඉලක්කම පිටු 4කින් ලියන්න. මේ ඉලක්කම් 3 නිරූපණය කරන 4 වරක් 3 පිටු 12ක් ඕන. ඒ ඉලක්කම නිරූපණය කරන පිටු 12ක් ඕන. ඕකත් අහලා තිබුණේ උඹලට මතකද දන්නේ නැහැ. මේ මට මතකයි විභාගයට ඇවිල්ලා දැන් 1000 කියලා දීලා තිබුණා. මේ 1000 නිරූපණය කරන්න ඕනලු BCD වලින්. BCD වලින් 1000 නිරූපණය කරන්න BCD වලින් 1000 නිරූපණය කරන්න කොච්චර පිටු ඕනිද කියලා. පිටු ඉතින් එකෙකුට 4 ගානේ 4ක් 4 16ක් ඕනේ. ඔන්න ප්‍රශ්න. 16ක් ඕනේ 16ක්. ඔය ඇවිල්ලා තිබ්බා. 16ක් ඕනේ වුණා. හරිනේ? රයිට්. ඊළඟට අමතර කතාවකට ගියේ BCD. ආවොත් ඔක් කරලා ඉන්න. රයිට්. මෙහෙම දුන්නොත් BCD. මෙහි අගේ ලබා ගන්න. 4 4 කඩ. 1 2 4 8 1 2 4 8 1. බිංදු කැපුවා බිංදු කැපුවා. 8 4 12යි 13යි 8 4 12යි 13යි 1යි. 13යි කියන්නේ 10 11 12 13. 13 කියන්නේ A B C D. D O නිකන් ඔළුවේ දාගෙන යන්න. හරිද? BCD වලින් ආවොත් 4 4 කඩපන්. එච්චරයි. SK ගාන හදමු. SK A ගේ අගේ 65යිලු. A ගේ අගේ 65යි නම් D ගේ අගේ නේ අහන්නේ. 65යි A B C D 66 67 68 A 65යි D 68යි SK ගත්තම SK වල තියෙන නීතිය තමයි පුතා SK පිටු 7කින් ලියන්න ඕනේ. සම්පූර්ණ අගය. සම්පූර්ණ අගයම SK පිටු 7කින් ලියන්න ඕනේ. කොහමද ගන්නෙ? 68 පිටු 7කින් ලියන්න උනහම 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. මේක ඕනේ. හරිද? මෙහෙම ලියා ගන්න බල ටික 1 2 4 8 16 32 64 කියලා ලියා ගන්න පිටු 7ක්. දැන් 68 හදන්න. 1යි මෙතන 4යි 1යි 2යි 3යි 4යි 5යි. අර 2යි 7යි. 1යි බිංදුවයි 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 1යි බිංදුවයි බිංදුව. මෙන් S කියාගේ. ඔය තියෙන S කියාගේ. එතකොට A ගේ අගේ 65 වුණා නම් D ගේ අගේ. නිකම් මං අහන්නේ E ගේ අගේ 50යි C ගේ අගේ හදන්න කියලා આવොත් එහෙම A B C D නේ. D කියන්නේ 49යි. E කියන්නේ 48යි. ඒ කියන්නේ උඩට යනකොට අඩු වෙනවා පහළට එනකොට
වැඩි වෙනවා. ඒකත් ඔළුවේ තියාගෙන යන්න. උඩට යනකොට අඩු වෙනවා, පල්ලෙහාට යනකොට වැඩි වෙනවා. එතකොට 50 කියලා දුන්නොත් C ගේ අගය හොයන්න උනොත් එන්නේ 48යි. මොකද D 49යි C 48යි. හරිද? මෙතන 65 දුන්නොත් පල්ලෙහාට යනකොට මේ වැඩි වෙලා. උඩට යනකොට අඩු වෙනවා. අඩු කොහොම වුණත් බිටු 7කින් අන්තිමට ලියන්න. එච්චරයි. බිටු 7කින් අන්තිමට ලියලා එන්න. ඔච්චරයි තියෙන්නේ. හරි? බිටු 7කින් ලියන්න. හරි පුතේ 2015 ඉවරයි. හරිද? ඒතර ඔන්න ඔය ටිකේ ආවොත් ඉතින් ලස්සන ලියලා එන්න. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. හරි? වෙන මොකුත් සිද්ධියක් නැහැ. අපි යන් 2016ට 2016 තියෙන පුතේ ලස්සන ප්‍රශ්න ටිකක්. හරිද? 2016 MCQ අංක 4 ගමු. 2016 MCQ අංක 4. හරි? 8ක් තියෙනවා. ටෙරාබයිට් 8 අපෙන් අහනවා MB වලින් GB වලින් කිලෝබයිට් වලින් බයිට් වලින්. සරලයි සිද්ධිය. ටෙරාබයිට් එකක් නේ. මෙන්න. ඉස්සෙල්ල පිළිවෙල ලියාගන්න. bit byte kilobyte megabyte gigabyte terabyte petabyte terabyte එක තමයි තියෙන්නේ. මං කියලා තියෙනවා හැමතිස්සෙම වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකකයකට එනකොට වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකකයකට එනකොට මේ කිලෝග්‍රෑම් මේ ග්‍රෑම් මේ වැඩි ඒකකය මේ අඩු ඒකකය වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකකයකට එනකොට අගය වැඩි වෙනවා. 1000 වෙන්නේ ගුණ වෙලා. වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකකයට ආවම ගුණ වෙනවා. මතක තියාගන්න. වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකකයකට ආවම ගුණ වෙනවා. වැඩි ඒකකයක ඉන්න කෙනෙක් අඩු ඒකක වලට එනකොට ගුණ වෙනවා මේ. ඔයාලා දන්නවා බිට් 8ක් තමයි බයිට් එකක් වෙන්නේ. බයිට් 1004 කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1004 මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1004 ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1004 ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් 1004 පෙටාබයිට් එකයි. මෙන්න මේ ටෙරාබයිට් එක ගිගාබයිට් වලට එන්න නම් හරිද? මේ ටෙරාබයිට් එක ගිගාබයිට් වලට එන්න නම් මෙන්න මේ 1004ෙන් ගුණ වෙන්න ඕනේ. රයිට්? 1004ෙන් ගුණ කරා. එක 1004ෙන් ගුණ කරලා පස්සේ GB වෙනවා. හරිද? මේ ටෙරාබයිට් එක එකපාරක් 1024ෙන් ගුණ වුණාම GB වෙනවා. ඒක නැවත 1024ෙන් ගුණ වුණාට පස්සේ ඒ 1024 ආයෙ 1024ෙන් ගුණ වුණාට පස්සේ MB වෙනවා. ආයෙ ඒක 1024ෙන් ගුණ වුණාට පස්සේ කිලෝබයිට් වෙනවා. බලන්න ඒක ලස්සන. ලේසියිනේ පුතේ. ගුණ කරගෙන එන්න. කිලෝබයිට් වෙනවා. නැවත ආයෙ ගුණ වුණාට පස්සේ හරිද? නැවත ආයෙම ගුණ වුණාට පස්සේ බයිට් වෙනවා. දැන් මෙන්න 1024 1024 1024 1024 දැන් බයිට් වුණානේ. ආයි 8ෙන් ගුණ වුණා. බිට්ටුත් වෙනවා. ඔය ටික මතක තියාගෙන යන්න. මේක අනිත් පැත්ත ආවොත් බෙදන්න. දැන් ටෙරාබයිට් එක පෙටාබයිට් කරන්න උනා නම් ඒක 1024කින් බෙදෙනවා. හරි? කිලෝබයිට් එකක් ගිගාබයිට් කරන්න නම් කිලෝබයිට් මෙගාබයිට් වෙලා තමයි ගිගාබයිට් වෙන්නේ. එතකොට 1024 දෙකක් අහු වෙනවනේ. එක බෙදුවා 1024 බෙදීම 1024. දෙපාරක් බෙදන්න. එක බෙදනවා 1024 බෙදීම ගුණ කිරීම ආයෙ 1024. මේවා කරලා තියෙන්නේ පා වෙනකම්. මේවා කරලා තියෙන්නේ පුතේ. ලස්සනට කරලා තියෙන්නේ. හරිද? මේවා හරියට ලස්සනට ගොඩ දාගන්න. හරි? වැඩි ඒකකයක තිබ්බොත් අඩු ඒකකයකට ගේන්න මේ විදිහට ලියන්න. අඩු ඒකකයක තිබුණොත් වැඩි ඒකකයකට ගෙනියන්න බෙදීම සිද්ධ කරන්න. හරිද? මේක දෙකේ බල වලින් ඇහුවොත් ඔයාලා මතක තියාගන්න 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය. 1024 කියන්නේ අපි ගන්න දෙකේ 10 3 වෙනි බලය කියලා තමයි ගන්නෙ. මොකද 10 4 වෙනි බලය 10000යිනේ. 10 3 වෙනි බලය 1000යි. 1024ට 10 බල නැහැ. ඒ කියන්නේ ආසන්න බලය තමයි ගන්නෙ. එහෙනම් 10 3 කියලා ගන්න. එතකොට 10 3 කියලා ගත්තට පස්සේ මතක තියාගන්න 10 3 කියන්නේ 1000යිනේ ආසන්න වශයෙන් තමයි ඒ ගණනය කිරීම සිද්ධ වෙන්නේ. දැන් නිකන් අහන්න. දැන් MB වෙන්න 1024 දෙකක් ආවනේ. හරිද මෙන්න? එක ගුණ කරාට පස්සේ 1024කින් ටෙරාබයිට් GB වුණා.
ඒක ආයෙ ගුණ වුණාට පස්සේ GB එක MB වුණා. ආයෙත් 1000 ගුණා කිලෝබයිට් වුණා. MB වුණා. ටෙරාබයිට් ගිගාබයිට් වුණා මේ ටෙරාබයිට් එක 1000 ගුණාට පස්සේ ගිගාබයිට් එනවා. ගිගාබයිට් ආයෙ 1000 ගුණාට පස්සේ ගිගාබයිට් මෙගාබයිට් වෙනවා. මෙගාබයිට් ආයෙ 1000 ගුණාට පස්සේ කිලෝබයිට් වෙනවා මේ. 1 2 3 3කින් ගුණ කරාට පස්සේ කිලෝබයිට් වෙනවා. බලන්න 3කින් ගුණ කරලා පස්සේ කිලෝබයිට් වලින් තමයි මේ තියෙන්නේ. මේක බැරි වෙලා හරි 10 බලයක් හෝ 2 බලයක් විතර දුන්නත් පුතේ 2 බල කියලා හිතන්න. එක ඔහොමම ලියන්න. 1000 විතරයි කියන්නේ 2 10යිනේ බලය. ආයෙ 1000 විතරක් තියෙනවා. මෙතන 1000 විතර 2 10යි. මෙතන 1000 විතර කියන්නේ ආයෙ 2 10යි ගුණ කිරීම. මෙතනත් 1000 විතරක් තියෙනවා. ඒ කියන්නේ පුතේ 2 10යි. ඒ කියන්නේ එක ගුණ කිරීම දෙකේ බල තියෙනකොට එකතු වෙනවා සමාන බල 10යි 20යි 30යි. 30යි කිලෝබයිට් වෙනවා. ඔල්ලුවේ තියාගෙන යන්න. ඔන්න හදන විදිය. ඔන්න හදන විදිය. මේක කවුරු හරි 10 බල වලින් අහුවොත් එක ගුණ කිරීම 1024 ගුණ කිරීම 1024 ගුණ කිරීම 1024 නේ. හරිද? ඒ කියන්නේ එක ගුණ කිරීම 10 3 ගුණ කිරීම 10 3 ගුණ කිරීම 10 3. ඒ කියන්නේ එක ගුණ කිරීම 10 3යි 3යි මෙතන 9ක් තියෙනවා. 9යි කිලෝබයිට්. මේ කියන්නේ ආසන්න වශයෙන්. මේක ආසන්න වශයෙන් අරක හරියට මෙනවා. ඒක ඔළුවේ තියාගෙන යන්න පුදු පුතේ. හෙට විභාගෙට එන්න පුළුවන්. කිලෝබයිට්, මෙගාබයිට්, මෙගාබයිට්, ගිගාබයිට් ඕන මගුලකින් එන්න දෙන්න. වගුවෙන් ආවොත් වගුව හදන හැටි පෙන්නවා. මේ විදිහට ආවොත් මේ විදිහට දෙන්නේ. උන් කියන්නේ කොහොමද මේ විදිහට මැච් එක ගන්න. ඔච්චරනේ දෙන්නේ. සරල සිද්ධියක් මේකේ තියෙන්නේ. මේක අමාරු සිද්ධියක් නෙමෙයි. හරිද? නම්බර් සිස්ටම් අමාරු නෑ කොහොමවත්ම අමාරු නෑ. හරිද? මේක එතකොට කොහොම දාන්න? එතකොට මං හිතනවා ඒ අවුරුද්දේ ඊට වඩා ලොකු දෙයක් ගැන අහලා තිබුණේ නෑ. ඕක තමයි විස්තරේ තිබුණේ. හරිද? රයිට්. ඊළඟට මේවා තේරුමක් නෑ පුතේ. දැන් වෙලාව 64 තුල්ලේ වෙන දශමයේ සංඛ්‍යාව. ඒ කියන්නේ 8 පාදෙන් 64 තියෙනවා. 8 පාදේ තියෙන එක 10 පාදේ හදන්න. ඕගොල්ලෝට මේක පුළුවන්. රයිට්? මං කතා කරා පරිවර්තන ටික ඔක්කොම. රයිට්. අපිට ඊට වඩා අමාරු ඒවා තියෙනවා ඊට වඩා. රයිට්. මෙන්න මෙතන තියෙනවා අපිට දෙක පත්‍රේ මම තෝරගත්ත ප්‍රශ්නයක්. ෂඩ් දශමය සංඛ්‍යාව 8 පාදේ තියෙන එකක් 16 පාදේ තියෙන සංඛ්‍යාවක් පරිවර්තනය කරන්නලු පුතේ 8 පාදෙට. මං කිව්වනේ E9 තියෙන 16 පාදෙන් මේක පරිවර්තනය කරන්න ඕනේ 8 පාදෙට. 16 පාදේ කෙලින්ම 8 පාදෙට ගේන්න බැරි නිසා 16 පාදේ ඉස්සලා 2 පාදෙට ගෙනල්ලා පුතාලා 2 පාදේ ආපු සංඛ්‍යාව 8 පාදෙට ගත්තනම් මෙතන උත්තරේ ලස්සනට එනවා. මතක තියාගන්න ඒක ඍජුව හදන්න බෑ හොනේ. 16 පාදේ තියෙන එක ඉස්සලා 2ට ගෙනල්ලා 2 පාදේ තියෙන එක 8ට ගෙනියන්න. ඒක තමයි ක්‍රමයකට. රයිට්. 2016 මගේ රත්තරන් පුතේ ඔච්චරයි තියෙන්නේ. හරිද? වෙලාව අපිට කාලය රත්තරන් වගේ වටිනවා මේ වෙලාවේ. ඒ නිසා මම වැඩිය ඔය ගණන් එච්චර අතපත ගන්න උත්සාහ කරන්නේ නැහැ. 2017 MCQ අංක 4 ටිකක් විශේෂයි. මේ තියෙන්නේ අර එදා දීපු ගාන අර ආරෝහණ අවරෝහණ විදිහට හදන්න දීප එක මේ අවුරුද්දේ පොඩි වෙනස්කමක් කරලා දීලා තියෙනවා. ඉතින් එහෙම එන්න පුළුවන්. එහෙම ආවට බය වෙන්නේ නැහැ. හරිද? එහෙම ආවට බය වෙන්න එපා. අපිට කියන්නේ මොකද කියන්නේ? සරල සිද්ධියක් නේ කියන්නේ. 2b 53ට 8 පාදේ තුල්ල වෙනවද කියලා. 16 පාදේ 2b. 2b තියෙනවා 16 පාදේ. මේක අපිට අහනවා 53 8 පාදෙට තුල්ලයිද කියලා. මේක සමානයිද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් බලන්න ඕනේ ඉතින්. 16 පාදේ 8ට ගේන්නද? 16 තියෙන 2 b නේ. ඔයාලා දන්නවා 16 පාදේ කෙලින්ම 8ට ගේන්න බැරි නිසා ඒක මොකද කරන්නේ? ඉස්සෙල්ලා 2 පාදෙට හරවලා 2b කියන එක 2 පාදෙට හරවන්න ඕනේ. 16 පාදෙන් තියෙන එක. 4 4 ලියන්න ඕනේ. 16 කියන්නේ 2 4 වෙනි බලයෙන්. 1 2 4 8. 1 2 4 8. b කියන්නේ 11. 2 කියන්නේ මෙහෙම නිකම්ම. රයිට් 11 කියන්නේ මෙහෙම. මෙතන බිඳුවයි. එතකොට බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි රයිට් බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1. කොහොමනේ ආවේ? බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1. මේක 8 පාදෙට හදාන්න 3 3 කඩන්න. හරිද? 3 3 කඩන්න. 1 2 4න් වැඩක් නැහැ. 1 2කින් වැඩක් නැහැ. 4යි. මෙතන වැඩක් නැහැ. එතකොට මෙතන 5යි මෙතන 3යි. පළවෙනි ප්‍රකාශය හරි. 43
3 10 පාදෙන් තියෙන එක දෙකේ පාදෙට තුල්ලයි. ඕක ලේසියෙන් වැඩේ තමයි දෙකේ පාදේ තියෙන සංඛ්‍යාව 10ට පරිවර්තනය කරලා බලපන් මේක එනවාද කියලා. දෙකේ පාදේ 10ට පරිවර්තනය කරන්න දෙකේ බල ලියලා. 1 2 4 8 16 32. බින්දු කපනවා. right? බින්දු කපන්න. මෙතන 1 ධන 2 ධන 8 ධන 32. 32 8 40යි 42යි 43යි. මොකද කියන්නේ? ඒකත් බඩු හරි. මෙන්න අහනවා අපෙන් 10යි 10යි 11 53 තුල්ලද කියලා මේ. බින්දුවයි බින්දුවයි 10යි 10යි 11යි. දැන් මොන හරි දෙයක් දැනෙන්නේ නැතිනේ. ඉස්සරහා බින්දු දෙකෙන් වැඩක් නැහැ. අපිට කියනවා 10යි 10යි 11 53ට තුල්ලේ වුණාලු. හරිනේ. මේ ප්‍රකාශයත් හරි. ABC තුනම හරි. ඉතින් ඔන්න අරක ආපු අමුතු විදිය. අර ගානමනේ. ආපු අමුතු විදිය. ඌ අපේ ආතල් ගන්නවා අපි උන්ගෙන් ආතල් ගන්නවා. මේක තියෙන්නේ. තේරෙනවද? පේපරේ හෙට මේක ඉවර කරලා දාලා එන්න හොඳේ. පේපර් එක හෙට ඉවර කරලා දාලාම එන්න පුතේ. එච්චරයිනේ තියෙන්නේ. ඉවර කරලා දාලා එන්න. දරුවෙක් විභාගේ පාස් වෙන එක තමයි අපේ බලාපොරොත්තු. ඕන දරුවෙක්. එච්චරයි. 2017 නේද මේ අපි කතා කරන්නේ. 2017 මම දකින විදිහට හොඳ ප්‍රශ්නයකට තියෙන්නේ ඒක තමයි. හරිද? ඊට පස්සේ 2019 පුතා MCQ අංක 9. 2019 MCQ 9. 2019 MCQ 9. 2019 MCQ 9. ඒකත් අර වගේනේ නේද? ටිකක් පරිගණකයේ තුල දත්ත හා ආච්චින උපදී ගබඩා වෙලා තියෙන දිමි ආකාරයෙන් අපි කතා කරා පුතා. එතකොට බලන්න එදා කතා කරපු එක මේ අවුරුදු පේපරේට අවිල්ලා තියෙනවා. ඒ කලින් අවුරුද්දක තිබිච්ච එක. 945 සංඛ්‍යාව අෂ්ටමයේ හා ෂඩ් දශමයේ. ඉතින් අර මං කියවනේ 748 ගාන. ඉතින් බලන්න 945 ඒ විදිහට බලන්න. 9 අඩංගු වෙන්නේ දිමේ සංඛ්‍යාවේ බිඳුවයි 1යි විතරයි. අෂ්ටමයේ සංඛ්‍යාවේ බිඳුවයි 7යි විතරයි. දශමයේ සංඛ්‍යාවේ බිඳුවයි 9යි විතරයි. ෂඩ් දශමයේ සංඛ්‍යාවේ බිඳුවයි 9යි. 10 ඉඳන් 15ටත් නිරූපණය කරලා තියෙනවා A B C D E F කියලා. කොහොමද නිරූපණය කරලා තියෙන්නේ? එතකොට බලන්න. ලොකු සිද්ධියක් නැහැ නේ දැන් තේරෙන්න එපයි. 9 අඩංගු වෙනේ විතරයි මේක. 10 පාදයයි 16 පාදයයි. අඩෝ අර එදාවෙත් ඒකමනේ. අෂ්ටමයේ පාදෙට මොන කුණු හරපද? 8 පාදෙට තියෙන බිඳුවේ ඉඳන් 7ට යනකම් විතරනේ. 9 අයිති වෙන්නේ නැහැ. එතකොට මේක වරදිනවා. ෂඩ් දශමයට අයිති වෙනවා ඒක හරියි. හැබැයි 8ට බෑ. ඒක වරදිනවා. එතකොට ඒ හින්දා මේ ප්‍රකාශය වරදිනවා. මුන් කියනෝනේ හා කියලා දෙකටම කියලා කියන්නේ. හෝ කියලා කිව්වනම් හරි. 412 තුල්ල වෙනවා දහන 8 පාදෙන් තියෙන මෙන්න මේකට. දැන් පුතේ මේක ආවේශ වෙලා වගේ කරන්න ඕනේ. හරිද? එතකොට තමයි මේකේ වැඩේ තියෙන්නේ. 10000යි 10යි 10. 8 පාදෙටනේ මං කිව්වා. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. කඩන්න 3 3. රයිට් කඩන්න 3 3. 1 2 4 1 2 4 1 2 4. හරිද? එතකොට මෙන් ගත්ත මෙතන 2යි මෙතන ගත්ත 1යි මෙතන ගත්ත 4යි 412යි. 8 පාදෙන් ඒකත් හරි. එතකොට පුතේ පළවෙනි එකත් හරි හරි. A තුයි B A තුයි C තුයි තමයි උත්තරේ. හරිනේ? ඔන්න ඉතින් අර ඒ අවුරුද්දේ මම තෝරගත්ත ප්‍රශ්නේ ඉතින් සරල ප්‍රශ්නයක්. ඉතින් ඔහොම වෙන්න පුළුවන්. එතකොට කලින් අවුරුද්දේ ඒවා මේ අවුරුද්ද වල ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි කියන්නේ. හරිද? පාස් පේපර් කරාම වැඩේ හරියනවා. 2021 මම බලනවා පේපර් එක 2021 පේපර් එක පුතා. 2021 පේපර් එකේ රයිට් 2021 පේපර් එකේ ගානක් තියෙනවා. 2021 ඒ කියන්නේ 22 අවුරුද්ද ලියපු එක MCQ අංක 7. බලමු MCQ අංක 7. මේ පැත්තේ දෙහා පැත්තේ MCQ අංක 7 එහා පැත්තේ තියෙන. රයිට් MCQ අංක 7 ඇස්කි ගානක් නේද? ඇස්කි ගානක් තියෙනවා. ඒ අගය නිරූපණය එක. මේක මම ගන්න හේතුව තමයි පුතේ අපිට ඉස්සෙල්ලා 65 කියලා අගය දුන්නානේ. දැන් මේකේ දීලා තියෙන්නේ අගය නෙමෙයි. දැන් මේකේ දීලා තියෙන්නේ A සමානයි. මම මේක ගන්නකො මෙහෙම නේද? මෙන්න මේ white board එකට ගන්නවා. හරිද? මේකේ කියලා තියෙන්නේ මෙහෙමනේ. මේකේ කියලා තියෙනවා A කියලා කියන්නේ මෙන්න මේක. අහන්න. A කියලා කියන්නේ මේක. A සමානයි හරිද? A සමානයි 2000 කීයද පුතේ 21. right 2021 7 වෙනි එක. A සමානයි right 0.4යි 5යි 6යි 7යි. හරි නේද? ඔන්න S කියාගේ. A කියාගේ. අපෙන් අහන්නේ 1000යි 100.
අපෙන් අහන්නේ මේකට. දාහයි CS කියගේ තමයි අපෙන් අහන්නේ. දැන් බලමු ඉතින්. ලොකු සිද්ධියක් නෑනේ. රයිට්. ඒකේ අගේ හොයාගමු ඉස්සෙල්ලා. ඒකේ අගේ හොයාගමු. ඒකේ අගේ සමානයි 1.5 1 2 4 8 16 32 64 කපාගෙන යනවා 64යි 1යි 65යි ඒගේ අගේ 65යි පුතේ මතක තියාගන්න ඒගේ අගේ 65යි නම් ඒ සමානයි 65යි ඔන්න අපි හොයාගත්ත මූලික தත්ත්වයක් මෙන්න මේ අගයත් අනිත් පැත්තට පරිවර්තනය කරන්න 10යි 100 1 2 4 8 16 32 64 බින්දු ගියා 64 ධන 4 68යි 64 ධන 4 68යි එතකොට පුතේ මොකද කියන්නේ 68යි නම් ඔන්න බලන්න 68යි නම් A සමානයි 65යි 66යි 67යි 68යි B 66යි C 67යි D 68යි උත්තරේ D ඉංග්‍රීසි අකුර මොකද නිරූපණය කරන්නේ මේ සංඛ්‍යාවේ මේ කියන S කියාගේ නිරූපණය කරන්නේ D ගේ ඉංග්‍රීසි අකුර. ඔහොම එන්නත් පුළුවන්. මෙහෙම එන්නත් පුළුවන්. අර විදිහට සංඛ්‍යාව දීලා අහන්නත් පුළුවන් මේ විදිහට දිමේ සංඛ්‍යාව දීලා අහන්නත් පුළුවන්. ඒ ආවොත් ඒ විදිහට ලියලා එන්න එච්චරයි. හරි. ඊළඟට නැවත පුතේ අපි ප්‍රශ්නෙට එනවා. 2021 මම දෙක පත්‍රෙත් ප්‍රශ්නයක් පොඩ්ඩක් තෝරගත්තා. දෙක පත්‍රෙත් ප්‍රශ්නයක් තෝරගත්තා. දෙක පත්‍රෙත් පළවෙනි ප්‍රශ්නේ 3 B කොටස. 3 B කොටස මේදී දැන් මේ බලන්නකෝ. වගුවක් දීලානේ. එක එක අවුරුදු වල එක විදිහ අපි හොරතල් කරන විදිහනේ. මේකෙත් S කියලා දීලා තියෙනවා. හරිද? උපුටුනේ. A ගේ අගය ඩෙසිමල් කියන්නේ 10 මතක තියාගෙන යන්න. හෙක්සාඩෙසිමල් කියන්නේ ෂඩ් දශමය මතක තියාගෙන යන්න. බයිනරි කියන්නේ දිමේ මතක තියාගෙන යන්න. ඔක්ටල් කියන්නේ අෂ්ටමය. හොඳේ. රයිට්. A ගේ අගය 10 පාදේ නිරූපණය කරාම මෙහෙමයි. A ගේ අගය 16 නිරූපණය කරාම මෙහෙමයි. A ගේ අගය බයිනරි වලින් නිරූපණය කරාම එහෙමයි. එහෙනම් A ගේ අගය ඔක්ටල් වලින් මලවලා මේ A කියන්නේ කවුද? A කියන්නේ මූ තමයි. 97. 10 පාදෙන් ගත්තොත් A සමානයි 97යි. හෙක්සාඩෙසිමල් ගත්තොත් A සමානයි 61යි. 8 පාදෙන් දිමේ සංඛ්‍යාවක් විදිහට ගත්තොත් A කියන්නේ 1.1.4.1. උඹලා මොකද කරන්න ඕනේ? උඹලා මතක තියාගනින්. 8 පාදෙට හදන්න දුන්නොත් මේ වගේ සංඛ්‍යාවක් ලේසිම 2 පාදේ 8 පාදෙට ගේන එක. ඇයි? ඇයි බං ඉතින් ලියලා 3 3 කඩහන්. මෙන් 1.1. ඔමනේ තියෙන්නේ 1. මේක ගෙනල්ලා 8 පාද කියන්නේ 8ටනේ. මේ 2 පාදෙනේ 3 3 කඩ. මෙතනින් නෙවෙයි. right 1 3 3 කඩ. එතකොට 1 2 4 1 2 4 1 බින්දු කැපුවා. මෙතන 1යි මෙතන 4යි මෙතන 1යි උත්තරේ 141යි 8 පාදෙන් මතක තියන්න 10 8න් බෙදලා 8 පාදෙට ගේන්නත් පුළුවන් මේ තියෙන මේ 10 පාදේ තියෙන අගය 8න් බෙදලා ගේන්නත් පුළුවන් 16 තියෙන එක 8ට හදන්න 16 තියෙන එක 2ට ගෙනහිලා 2 4ට කඩන්නත් පුළුවන් 2 3 8ට ගේන්නත් පුළුවන් මේ දිමේ පාදේ ඔක්ටල් වලට ගේන්න 3 3 කඩන්නත් පුළුවන් ලේසිම ක්‍රමයේ දිමේක මේ පැත්තට ගේන 3 3 කඩන එකනේ. ඒක ඔළුවේ තියාගෙන වැඩේ කරගන්න. එච්චරයි තියෙන්නේ. පැහැදිලිද? ඔළුවේ තියාගෙන වැඩේ කරගන්න. මේ පුතේ මම හෙව්වා මේවා. එන්න පුළුවන් විදි ටික හෙව්වා. ආපු විදි ටික හෙව්වා. ඒ හොයලා තමයි පුතාලට දෙන්නේ. හරිද? මේ ටික කරගත්තේ නැත්නම් ඇත්තටම තේරුමක් නෑ. හරි? මේ ටික කරගන්න. ඊළඟට මම යනවා පුතේ 2022 පේපරේට. 22 පේපර් එක. 22 පේපර් එකෙත් පුතේ MCQ 9යි 10යි කියන MCQ දෙක හොඳයි කියලා මට හිතුණා.
9 10 මම මේ තෝරලා බේරලා කියන්නේ කලින් හදපු ගණන් ආය අරන්නේ කලින් හදපු වගේ වරන්නේ කියන්නේ කොයි වෙලාවක හරි මේ ප්‍රශ්න ටික ඇතුලේ ඔක්කොම කතා වෙලා තියෙන්නේ 9යි 10යි නේ එහා පැත්තේ 9යි 10යි රයිට් නියමයි 9 නියමයි 10 9ත් හොඳයි 10ත් හොඳයි අර වගුවනේ දිගට දීලා තියෙන මේ අවුරුද්දේ අර 2017 ද කොහෙද දුන්නනේ වගුවක් හරිද වගුවක් දුන්න මතකයිද 2017 දෙක 17ද 19ද වගුවක් දුන්නේ වගුවක් දුන්න අපිට හරිද මට මතක නැහැ වගුවක් දුන්නා ගාන ටික හදාන්න මෙන්න මෙහෙමයි MB ගාන මෙහෙමයි කියලා 22 දීලා තියෙනවා ඡේදයක් විදියට හරිද වගුවක් දුන්න අර වගුව නෙවෙයි දැන් අර තිබුණා අපිට GB 4ක පෙන් එකකට දාන්න කියලා මේකේ බලමු මේකේ USB කතාව කියලා තියෙනවා කොනවා කාචනය ගන්න පාවිච්චි කරලා තිනවා වඩාත් පිරිමැසුම්දායක අපෙන් අහලා තියෙන දැන් පෙන් එකේ යගේ වඩාත් පිරිමැසුම්දායක පෙන් එකේ යගේනේ අහලා තියෙන්නේ මේවා ඔය ධාරිතා ගණනය කිරීමට දාලා ගණන් හරිද නිකන් අහන්නකෝ මෙතන තියෙනවා කිලෝබයිට් 15ක් මෙතන තියෙනවා MB 26ක් මෙතන තියෙනවා MB 150 මෙතන තියෙනවා කිලෝබයිට් 28ක් පෙන් ටිකක් දීලා තියෙනවා පෙන් දීලා තියෙනවා මේ පෙන් වලින් වඩාත් පිරිමැසුම්දායක කියලා කියන්නේ මේ ඔක්කොම ගබඩා කරන්න පුළුවන් අඩුම ධාරිතාව තියෙන පෙන් එක මේ ඔක්කොම ගබඩා කරන්න පුළුවන් අඩුම ධාරිතාව තියෙන පෙන් එක මොකද කියලා යන්නේ අනේ GB වලින් තියෙනවා MB වලින් තියෙනවා හරි නිකන් බලමු හොඳ MB 128 තියෙනවනේ ඒක අයින් කරන්න ඇයි 150 මෙතන තියෙනවා ඒක අයින් කරන්න MB 256ක් තියෙනවනේ බලමු MB 256 තියෙනවා බලමු මෙතන රයිට් මොන බලන්න පුතා MB 150යි MB 26යි දෙන්න එකතු කරාම 6යි 176යි MB කිලෝබයිට් 28ක් තියෙනව නේද ආයි කිලෝබයිට් 15කුත් තියෙනවනේ මේවා පරිවර්තනය කර කර හුරතල් වෙන ගණන් නෙවෙයි 8යි 5යි 13යි එකක් ඉතුරුයි 30යි 43ක් තියෙනවා කිලෝබයිට් නිකම් මං අහන්නේ කිලෝබයිට් 1024ක් ඕනි නේද එක MB එකක් හදන්න දැන් උඹලට තේරෙනවද කිලෝබයිට් 1024ට මෙතන තව කොච්චර අඩුද හරිද තව 900 ගානකට ආසන්නව 800 ගානකට ආසන්නව අඩුයි කිලෝබයිට් වලින් ඒ කියන්නේ MB එකක් එතන නැහැනේ මේක උප්පරිම MB එකක් මෙතන නැහැනේ කොහොමවත් MB එකක් ආවත් එන්නේ 177යි MB හතරම ගබඩා කරාම 177යි MB එකක් තිබ්බත් මෙතන එන්නේ MB එකක් නැහැ මෙතන තව 800 ගානක් අඩුයි ඒ කියන්නේ පුතේ GB එපා GB ගණන් එපා මූ කොහොමත් බෑ 256 ඇතුලේ ලස්සනට මේ හතර ගබඩා ගන්න පුළුවන් 256 තමයි ගබඩා කරන්න තියෙන්නේ 256 ගබඩා කරන්න පුළුවන් රයිට් මෙන්න මේකත් බලන්න මේකට මම වයිට් බෝඩ් එකට යනවා හරිද මම මේකට වයිට් බෝඩ් එකට ආවා ASCII ගානක් මේක 2021 22 අවුරුද්දේ මේ ASCII ගාන 22 අවුරුද්දේ කැපිටල් O ගයාගේ 79යි ස්ලෑෂ් ගයාගේ 49යි sorry 47යි කැපිටල් L ගයාගේ 76යි සිම්පල් O දීලා තියෙනවා එයා 111යි සිම්පල් L දීලා තියෙනවා එයා 108යි අපිට දැන් කියනවා ඒගොල්ලෝ O level කියන එක මේ වයින් හදන්නවලු ASCII විදියට හදමු ඉතින් දීලා තියෙනවා නම් ඉතින් මොකෝ බැරි men
දෙයක් නැහැ. O අකුරේ අගය 79යි. ස්ලෑෂ් ගේ අගය 47යි. L ගේ අගය 76යි. එක ඉංග්‍රීසි අනුලක්ෂණයක් ASCII පිටු 7කින් නිරූපණය කරන්න ඕනේ. 79 ඉස්සෙල්ලා නිරූපණය කරන්න පිටු 7කින්. මේ වගේ එකක් ආවොත් අතාරින්න එහෙමනම් එපා. 79 හදන්න. 64යි 79න් 64ක් ගියාම 5යි 1යි කියන්නේ 15යි. තව 15ක් අඩුයි. 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි. ඔන්න 79 නිරූපණය කරා. 47 නිරූපණය කරමු. 47ට බිඳුවයි 47ට 32 එකක් තියෙනවා. 47ට 32 ඒවා. මෙතන ඇවිල්ලා 5යි 1යි කියන්නේ 15යිනේ. ඒකත් ඔහොම නිරූපණය කරනවා. හරි නේද? රයිට්. ඊළඟට පුතේ ආයි 76 නේ තියෙන්නේ. 76න් 64ක් ගියපුවාම 2යි 1යි 12යිනේ. 8යි 4යි 12යි. දැන් මේ ටික පිළිවෙලට ලියන්න. 1යි 0යි 0යි 1යි 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 1 0යි 1යි 0යි 1යි 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 1 100යි 11යි 0.2. කොහොම උත්තරයක් තියෙන්නේ කොහෙද? උත්තරේ බලන්න. 100යි 1/4යි 0යි 10යි 1/4යි 100යි 11යි 0.2. උත්තරේ අංක 3. ඔය වගේ එකක් එන්නත් පුළුවන්. අගයන් ටික දීලා වචනයක් දීලා හදන ඔය PUT put කියන එකත් හදන්න ආව අපිට ඒක අවුරුද්දක් වර මතකයි. ඒකත් මම අරන් ඇති බලමු. හරිද? විතර මතක තියාගන්න විභාගෙට ඔය වගේ එකක් ආවොත් පුතේ ඔක හදලා දාලා ඉන්න අනිවාර්යෙන්ම අතාරින්න එපා. 22 තමයි ඔය ගාන තිබ්බේ අපිට එතකොට නේ. 22 MCQ 9 හැදුවා. MCQ 10ක් හැදුවා. බලමු පුතේ මෑතකදී අපිට ආපු පේපර් එක තීරණාත්මක අවුරුද්දක් 24 පේපර් එකේ මම ගන්න MCQ අංක 8 තීරණාත්මක පේපර් එකක් මේක මතක තියාගන්න. මේක තීරණාත්මක පේපර් එකක්. හරිද? ටිකක් අපිට මේකේ process එක වෙනස් කරා ඒගොල්ලෝ අපිට. හරිද? නමුත් ඇතුළේ තියෙන ප්‍රශ්න හරි ලේසි වුණා. රයිට් ඒ නිසා මෙන්න බලන්න පුතේ මොකද කියන්නේ 2022 ත් මේ වගේ එකක් ඇවිල්ලා 2024 ත් මේ වගේ එකක් එනකොට 2025 ත් මේ වගේ එකක් එයි කියලා හිතන්න අපිට බැරි කමක් නැහැ. රයිට්? හරි කමක් නැහැ බලමු. ආචේන සෑහෙන අඩුම ධාරිතාව. මොකද පුතේ මේ අඩුම අහන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ අපිට කියන්නේ දැන් මේ අවුරුද්දෙත් මේක අඩුම වෙයි කියන එකද? පොඩි ඔළුවේ අදහසක් තියාගෙන අනුමාන නෙවෙයි පුතා. හරිද? බුද්ධාගම වගේ වුණොත් අවුල් වෙනවා. හරි? අඩුම ධාරිතාවක්. බලමු. MB 500යි මම දැක කුණුහරුප දාලා තියෙන කොල්ලෝ. රයිට්. එහෙම අනුමාන කියලා දේවල් ගුරුවරුන්ට දෙන්න බෑ පුතේ. අපි හැමදාම ගන්නන විභාගෙට එන දේවල් එච්චරයි. දරුවෝ තමයි ඒක අනුමාන කරන්න ඕනේ මේක එයිද? නේද? මේක ආවොත් අපි කොහොමද ලියන්නේ? ඈ? රයිට්. එහෙම අපිට දෙන්න බෑ. අපි කොහොමද දෙන්නේ ඕගොල්ලන්ට? අනුමාන. එහෙමනම් යනවනේ පේපර් හදන්න. නෑ. රයිට්. අනුමාන දෙන්න බෑ. එයි කියලා හිතෙනවා. එයි කියලා හිතන්නේ ඔක්කොම ගන්නවා. රයිට්. දරුවෝ තමයි බලන්නේ. මේක පුතේ වැඩිපුර බලා ගන්න කිව්වොත් අන්න බලා ගන්න. මේක එන්න ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ. රයිට්. මොකද කියන්නේ? අඩුම ධාරිතාවක USB නේද? අඩුම ධාරිතාවක්. GB 2 තියෙනවනේ පුතා. අයින් කරන්න මේක අයින් කරන්න. GB 2යි. මම ඔන්න එක දෙයක් කියන්න. මේ ඔක්කොගෙම දාන්න පුළුවන්. හැබැයි අඩුම එකනේ අහන්නේ ඔක්කොගෙම දාන්න පුළුවන් වුණාට එහෙම හුරතල් වෙන්න බෑනේ. 4 බලමු ඉතින්. MB 500යි කියන්නේ දැන් GB වලින් බං ඔක්කොම උත්තර තියෙන්නේ. GB වලින් දෙන්නේ. කිලෝබයිට් 900 තියෙනවා. බයිට් 534 තියෙනවා. ඔක්කොගෙම තියෙනවනේ. අපි උහුරතල් කරනවා. MB 500යි කියන්නේ මෙතන GB භාගයක් තියෙනවා 0.5යි GB. GB 0.5යි. දෙකට 0.5ක් එකතු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් 2.5ක් තියෙනවා. මේක අයින් කරමු. මේකත් අයින් කරමු. ලොකු එකා ගමු ඉස්සෙල්ලා. කිලෝබයිට් 900යි. කිලෝබයිට් 1024ක් සමානයි 1 MB. MB එකයි. කිලෝබයිට් 1000 විතරක් කියන්නේ මෙගාබයිට් එකයි. කිලෝබයිට් 900යි කියන්නේ
MB එකක් නෑ කියන එක. MB එකට තව 124ක් අඩුයි. ආසන්න වශයෙන් දාමු MB එකක් තියෙනවා. MB එකයි. MB එකයි. MB එකයි කියන උතන 500 උතන තියෙන්නේ විතර තියෙන MB 500ක්. හරිද? මං කියන්නේ MB එකයි. ඒකට ඔන්න 2.501ක් තියෙනවා. හොඳයි. මෙතන තියෙන්නේ 500නේ. අතන තව MB එකක් ආවා. මේවා ගණන් වගේ ඉතින් මේවා එච්චර හිතන්න එපා. හරිද? කිලෝබයිට් 900යිනේ තියෙන්නේ. කිලෝබයිට් 1000 විතරක් වුණොත් නේ 1 මෙගාබයිට් වෙන්නේ. ගිගාබයිට් වලට ලං වෙන්නේවත් නැහැ. හරිද? ගිගාබයිට් වලට ලං වෙන්නේවත් නැහැ. මෙගාබයිට් එකයි තියෙන්නේ. එතන. ඒක අයින් කරන්න. ලැජ්ජයිනේ. මෙන්න තව මගුලක් දාලා ඒක අස්සෙන් බයිට්. බයිට් 534යි. බයිට් 534යි කියන්නේ කිලෝබයිට් එකක්වත් නැහැනේ. නිකන් කිලෝබයිට් එකක් දැම්මත් තේරුමක් නැහැ. ඒක නොසලකා හරි. 2.5ක් ගබඩා කරන්න පුළුවන් අඩුම ධාරිතාව තියෙන්නේ 4 GB 4. ඕවට ගණන් හදන්න එපා. ඔන්නම හිතින් හිතන්න. හරිද? ඒවා හිතින් හිතලා යන්න. මොකද ලකුණු විනාඩි 1.5යි නම් බන් තියෙන්නේ. උන් අපිට ඒ වගේ දේවල් දෙනවා නම් අපිත් ඒ වගේ කරා. එතකොට ඉවරයි. තේරුණාද? එතකොට 8 වෙනි ගාන තමයි ඕම අපි ඉවර කරන්නේ. 8. 9ත් හොඳයිලු. බලමු. හොඳයි නේ එන්න. කෙනෙකු සංඛ්‍යාංක පරිගණකයට යම් අනුලක්ෂණයක් ඇතුළත් කළ විට බිංදුව එකෙන් සැලමන් කිව්වනේ. පරිගණකය ඇතුලේ ඕනෑම දෙයක් ගබඩා වෙන්න සහ ක්‍රියාවලිය සිදු වෙන්නේ බිංදුව එක කියන දිමේ ආකාරයට. මේක හරි. පරිගණකයට මොනවා හරි දැම්මට පස්සේ ඒක බිංදුව එකට සෑදුණු විශේෂ රටාවකට පරිවර්තනය වෙනවා. පරිගණකයේ භාවිතයේ අනුලක්ෂණ 128ක් සඳහා සම්මත අගය ASCII. පරිගණකයේ තියෙනවා කේත වර්ග 4ක්. ASCII, BCD, EBCDIC, ABCDIC, EBCDIC ඊට පස්සේ ආයෙ තියෙනවා Unicode. මේ ඔක්කොමලා ලියන්නේ බිංදුව එක ඉලක්කම. මෙයා බිටු 7කින් ලියන්න. මෙයා බිටු 4කින්, මෙයා බිටු 8කින්, මෙයා බිටු 16කින් ලියනවා. මෙයා පාවිච්චි කරලා අපිට අකුරු වර්ග ලියා ගන්න හදා ගන්න පුළුවන් සංකේත වර්ග 128ක්. ඒක හදන්නේ 2.7 වෙනි බලය කියලා. මෙයාගේ බිටු 7ක් තියෙනවා මේ බිටු වගේ. බිටු 7ක් තියෙනවා බිටු 7යි කියන්නේ අනුලක්ෂණ 128ක් පුළුවන්. 4යි කියන්නේ මෙයා පාවිච්චි කරලා 16යිනේ හදන්න පුළුවන් 2.16. මෙයා පාවිච්චි කරලා 256යි හදන්න පුළුවන්. මෙයා පාවිච්චි කරලා 65536ක් ලියන්න පුළුවන්. සියලුම භාෂා පාවිච්චි වෙන්නේ මෙයාගේ. සියලුම භාෂා පාවිච්චි කරන්නේ මෙයාගේ. හරිනේ? ඔක ඔළුවේ තියාගන්න. එතකොට මොකද කියන්නේ? 128ක් වන ASCII වල අපි කියවනේ බිංදුව එක විතරයි පාවිච්චි කරන්නේ. දිමයාගේ. හරි? මේ කියන කේත වර්ග හතරෙම පරිගණකයේ පාවිච්චි කරන ASCII, BCD, EBCDIC, Unicode හතරෙම බිංදුව එක දිමේ සංඛ්‍යා තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් කෙනෙකුට පරිගණකයේ බිංදුව සහ එක කියන එක පාවිච්චි කරනවා නම් පීත් හරි. මෙතන Q කියනවා මොකද්ද? පරිගණකයේ තුල අනුලක්ෂණ පාවිච්චි වෙන එක හරි. P වගන්තිය සහ දෙකම නිවැරදිද? Q වගන්තිය විස්තර කරන ASCII කේතය ඔව් Q කියන ASCII කේතය P වගන්තිය සඳහන් කාර්යයට උපකාරී වේ. ඔව් ඉතින් ඒක හරි. ඇයි? පරිගණකය ඇතුලේ තියෙනවලු කේත වර්ග 4ක්. එකක් ASCII ලු, අනිත් එක BCD ලු, අනිත් එක EBCDIC ලු, අනිත් එක Unicode ලු. ඉතින් බා පරිගණකය තුල තියෙන 0.1 ඉලක්කම්. මේවා ලියන්නේ 0.1ෙන්. ඉතින් පරිගණකය ඇතුලේ කේත වර්ග 4ක් තියෙනවලු. ඒවයි 0.1ලු පාවිච්චි කරන්නේ. ඉතින් හරිනේ. මේ කියන ප්‍රකාශය ASCII වලින් සනාථ වෙනවනේ. ඒතර Q ගේ ප්‍රකාශය P කින් Q කියන කතන්දරේ මේ P ටොට්ටුයි. P ව පිළිබිඹු කරනවා. අන්න වචනේ. පිළිබිඹු කරනවා. හරිද? පරිගණකයේ අනුලක්ෂණ 128ක් සඳහා සම්මත සංඛ්‍යාවක බව ASCII
කේතේ පාවිච්චි කරන එක හරිනේ ඒක පරිගණක ඇතුලේ පාවිච්චි වෙනවලු. පරිගණක ඇතුලේ මොන හරි දෙයක් වෙනවා නම් බිංදුව එකෙන් වෙනවලු. ඒ කියන්නේ මේකේ මගින් මේක ඕකේ කරනවා. එක. හරිද? එක මේ කිසිම සම්බන්ධයක් නැහැ කියන බොරු. P වගන්තිය නමුත් Q වගන්තිය වැරදි. බොරු. වගන්ති දෙකම වැරදි. බොරු. උත්තරේ මේක. උත්තරේ අංක 1. P සහ Q කතන්දරේ වෙනස ඒ දෙන්න අතර තියෙන ලොකු සම්බන්ධයක්. Q කියන්නේ පරිගණක ඇතුලේ ගබඩා වෙන එකක්. හරිද? ඒ විදිහට එක හරි. ඔන්න ගණන් ටික. ඔන්න එන විදිය. කොලයකට අරගෙන ලියලා බිත්තිය ගහන්න අර මේ කරන්න එපා පුතා. ඒකට විභාග නිසා ලියලා දාගන්න. ඔය නම්බර් සිස්ටම් මම හිතනවා එයි කියලා. මෙන්න එන්න විදියක් තියනවාද? මට හිතෙනව නෑ කියලා. මම විශ්ලේෂණයක් අවුරුදු 10ක්. අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර මම හොයුවා. බැලුවා. මට ආවේ ওই ටික. ඔයිට වඩා දෙයක් තියෙනවා නම් තව බලලා යන්න. මම මේ අනුමාන නෙවෙයි දුන්නේ. ආපුව දුන්නේ. මට හිතෙන ඒවා දුන්නේ. බලලා වැඩේ කරගෙන හෙට විභාගෙට යන්න. ආයිබෝන්.